hello guys, good morning. අද මගේ තුන්වෙනි vlog එක. ඉතින් අද ටිකක් අමුතු දවසක්. අපේ කැම්පස් එක පටන් ගන්නවා ළඟදී. ඉතින් අද මාතරට යන්න තමයි යන්නේ. ඉතින් මේ අනුරාධපුරයට සමුදෙන්න යන්නේ. ඉතින් ඔන්න ප්‍රවාහන මාධ්‍ය උනේ දුම්රිය ටිකට් එක මාතරට රුපියල් 540 අනුරාධපුරේ ඉඳන් third class. එතකොට අන්න අර වගේ සීට් එකක් හම්බ වෙනවා. ওই සීට් එකේ ඉඳගෙන ඉතින් යන්නයි තියෙන්නේ දකුණට. වෙලාව 5:10යි. ට්‍රේන් එක යන්නේ. එහෙනම් බලමු ඉස්සරහට අපි ට්‍රේන් රයිඩ් එකේ ලස්සන තැන් ටික මම ඔයාලට කැප්චර් කරලා දාන්න. ඉතින් ට්‍රේන් රයිඩ් එක බලාගෙන ඉන්න. ඔන්න දැන් අපි ඉන්නේ තලාව ස්ටේෂන් එකේ. තලාව ස්ටේෂන් එකට ට්‍රේන් එක හරියට 5:33 වෙද්දී ආවා. දැන් තලාවෙන් පිටත් වෙන්න යන්නේ මේ පටලස්සන ස්ටේෂන් එකක් මේක. තලාව ස්ටේෂන් එක. ඔන්න දැන් නැගිටි වටපිටාවෙන් එළිය වැටිගෙන ඉන්නේ. මාරම ලස්සනයි මේ ඊර පායන පැත්ත. වම් පැත්තේ ඉඳගත්තොත් ඔයාලට ඊර පායන විදිහ බලාගෙන ට්‍රේන් එකේ ලස්සනට එන්න පුළුවන් මේ පැත්තට. දැන් වෙලාව හරියට 5:48යි. දැන් අපි ඉන්නේ තඹුත්තේගම ස්ටේෂන් එකේ ඉඳන් ඉස්සරහට යන ගම. ඔන්න ඉතින් තඹුත්තේගම සුපර්මෑන් ට්‍රේන් එකට දැන් නැංගා. මේ ඉන්නේ ලක්ෂාන් මල්ලි. හායි. ලක්ෂාන් මල්ලි ඉතින් මොකද ඔයාලට මේ අද ගමන ගැන කියන්න දෙන්නේ? අපේ ගමන නම් දෙවේ මේ මාස දෙක තුනක් ඉන්නේ නැහැ මට ප්‍රශ්නේ තියෙන්නේ. ඊළඟට ඉතින් සමාජයට මුහුණ දෙන්න බැරි ප්‍රවීන්ක. වියලි කලාපේ ලස්සන. දැන් වෙලාව 6යි කාලයි. දැන් ඔය අපි පහු කරන්නේ ගල්ගමුව ස්ටේෂන් එක. කෑම කිව්වොත් කොල්ල ඕනම දෙයක් කරයි. දැක්කනේ මෙච්චර කල් මූණ වහගෙන හිටපු ඩෑල් එක අත් දෙක දිගහැරලා බිස්කට් ගන්න ලස්සන. මොකක්ද ආයි කපල් එක කියලා. අංගේ කන්නේ අර ඔන්න දැන් අපි අතුගල්පුරයට ළඟ වුණා. දැන් වෙලාව හරියට මට හමාරයි. මෙතනින් අපේ අයියා කෙනෙක් ඉන්නවා. එයා ට්‍රේන් එකට නගිනවා කිව්වා. ඉතින් ඉස්සරහට යන්න. ඔන්න ඉතින් කුරුණෑගලින් නැංග අපේ සලිත් අයියා. ඔන්න ඉතින් දැන් රාගම ස්ටේෂන් එක තමයි පහුවෙන්නේ. දැන් ඉතින් ට්‍රේන් එක පොඩ කොළඹ කොටුවට ලම් වෙන ගමන් තියෙන්නේ. කොටුව ස්ටේෂන් එකට යද්දී සාමාන්‍යයෙන් වෙලාව 11:05 වගේ වුණා. අයියෝ එපාවක වාතන දාගන්නවා. මල බැලලා ඉන්නවා. අපේම කිරි. බැලවල. ඔන්න ඉතින් ට්‍රේන් එකේ දකුණු පැත්තේ ඉඳගත්තොත් ඔයාට මෙතනින් පස්සේ හෝගානා පොකුණ බලාගෙන දකුණට යන්න තමයි තියෙන්නේ. එහෙනම් ඉස්සරහට යන්න.
හිතනවා මං ආවි කැරට් නැද්ද වගේ. තියනවද කැරට්? මේ ඉන්නේ අපේ සාලින්ද. අනුරාධපුරෙන් ගෙනාපු අවසාන වතුර බින්දුව පානය කරන්නයි යන්නේ. ගන්නයි මේ. මම මිනි ඔර්ඩර් කරගන්න. ඇත්තටම ෆිල්ටර් වතුර නෑනේ. ඊයාට. ඔය උඹ අනුරාධපුරෙන් වුණ අවසාන වතුර බින්දුවනේ. ඊළඟ අසයි. Nice. වෙලාව දවල් 1:00යි. දැන් අපි හික්කඩුව පාස් කරන් ඉස්සරහට යන ගමන්. අත පොඩ්ඩක් ගියාද අර. ෆෝන් එක ඇතුලේ ගියාද? බඩගියේ. නේද? මොකද ගියානම් කොච්චර හරි බලන් ඉන්න පුළුවන්ද? අඟුරු කකා වතුර බිබී කොළඹ දුවන යකඩ යකා ඔන්න දැන් ගාලට නම් ඇවිල්ලා තියෙන්නේ. දෙක වගේ වුණා ගාලට එද්දි. ඉතින් කට්ටිය නම් බඩගින්න වෙලා හිටපු නිසා අපි ගත්ත එළවලු ටිකක් එක්ක කිරි හොඳයිද? අල ගොඩක් නේ. පෙට්ටි ගොඩක් තමයි තියෙන්නේ. හොඳයි. යාම හොඳයි. අර බල්ලව තමයි අර බිල්ලේ ඉන්නේ බල්ලේ කොහොම තමයි හිනාවෙන් හිනා වෙලාව යනවා දන්නෙත් නෑ ඔන්න දැන් මාතරට ලම් වෙලා ඉන්නේ. පොඩ කිරි එරිලා කොළ කෑල්ලක් වගේ නේ කොළ කෑල්ල දැන් කිරි එරනවා අනේ අනන්ත තිබ්බේ ගන්න දෙකුණා එනවා වෙන ඉලක්කම් තුනක් ගන්න හොරකම් කරානේ. ඕනි අර රෙදි කඩයක් ආනේ අල්ලි දීලා ගත්තේ දැන් වෙලාව 3:29යි. ඔන්න මාතරින් බහලා ඉන්නේ. ට්‍රේන් රයිඩ් එක මෙතනින් ඉවරයි. සාමාන්‍ය පැය 10ක විතර ට්‍රේන් රයිඩ් එක. Hello guys. දැන් වෙලාව 3:38යි. ආන්දර කීයද මල්ලි ආවේ? 5:00 විතර ආවේ. පැය 10ක විතර මේකක් නේ. ඔව් පැය 10. පැය 10ක විතර ගමනක්. ඔන්න ඉතින් මාතර ස්ටේෂන් එකෙන් බහලා දැන් අපි කැම්පස් එක පැත්තට යන ගමන් ඉන්නේ. කැම්පස් එක පහු කරගෙන තමයි අපේ බෝඩිමට යන්න තියෙන්නේ. ඉතින් මේ රිසින් අපේ යාළුවෝ ඇවිල්ලා හිටියා අපිව ගන්න. රිසින්ට තැන්ක් යූ කරනවා. අපිව ගන්නාවට. ඔන්න ඉතින් ඔහොම මුද්දියා බලාගෙන අපේ බෝඩිමට යන්න තමයි දැන් අපිට තියෙන්නේ. ඉතින් අපේ මාතර ගමන ඔන්න ඔහොම තමයි ඉවර වෙන්නේ. බෝඩිමේ vlog එක මම වෙනම වීඩියෝ එකකින් ගෙන්නම්. මම මේ වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරනවා. එහෙනම් බලපු හැමෝටම thank you. bye bye.